ඒ තරිඳු අඩෝ ටොම්පච අරින්න එපා බං. උඹ කිව්ව නේද කෑල්ල එක රූම් යනවා කියලා. අනේ නිකන් ඵලයන් බං යන්න මේ වැලන්ටයින් එක දවසේ මේ දවසේ භාගයක්වත් ගිහිල්ලා නැහැ. උඹ පාරේ ඇවිදිනවා. අනේ නිකන් ඵලයන් බං මේ අපිව රවට්ටන්න එන්නේ උඹ. බොරු කියන්න එපා බං යාළුවා වුණත්. කෑල්ල හම්බෙන්න ගියා. ඒකී එක්ක හොටෙල් එකකටත් ගියා. ඊට පස්සේ නේ බං මාර වැඩේ උනේ. අයියෝ බං හතුරෙකුටවත් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වුණාට මට වුණානේ බං. අනේ මොන්ද බං. දැන් කෑල්ලත් නෑ බං. මාර බොළු වැඩක් බං ඒක. අර සිරි මොකෑ බං උනේ? කෑල්ල දාලා යන්න තරම් මොකද්ද බං උනේ? මේකයි බං උනේ. මම රූම් එකට යන්න දැන් හොටෙල් එකටත් ගියා. කෑල්ල එක්කමයි ගියේ. මේ මට සිරි වුණා කියපන්කෝ. මම දැන් සල්ලි බඳින්න ගියා. සල්ලි බඳින්න ගියාට පස්සේ මට කෑල්ල කලින් කියලා තිබ්බා තාත්තට හොටෙල් එකක් තියෙනවා. බලනකොට ඒ හොටෙල් එක බං මට පට්ට යන්න ගැහුවා බං. මම පැනලා දිව්වා වැඩ දන්න හින්දා. වැඩේ කියන්නේ මේ තව බලු වැඩක් වුණානේ. මම දිව්වා වෙන රූම් එකකට හැංගෙන්න මුන් ගහනවනේ බං. කෑල්ලට නම් පටවුන් ගාලා ගැහුවා තාත්තා. දැන් මං රිංගුවා වෙන කාමරයකට. දැන් කාමරයකට රිංගුවට පස්සේ මචං මේ කොල්ද කෙල්ල කිව්වේ ගන්න දෙයක් නෑ අන් හරි කට කා ගන්න. තොල් දානවා මට සිරි. මාර වැඩක් බං මං අඳුරනවා මේ කෙල්ලව. උඹ පව් හින්දා මං ඉතින් කියන්නේ නෑ. මේ මටත් මාර බලු වැඩේ බං උනේ. කෑල්ලත් ඉවරයි. ඉතින් ඒ සම්බන්ධ ඉවරයි. අප්පට සිරි අයියෝ බං මේ කොහොම උඹ වැඩ කරන්න එපා. උඹ තැනකට යනකොට ඒක හොඳට බලලා යන්න ඕන. මම නම් හොඳට බලලා බං ওই තැනකට යන්නේ. හරි ඒකෙන් වැඩක් නැහැ. දැන් කෑල්ල ගියානේ අපි වෙන එකක් ලයින් කරමු. මං සෙට් කරලා දෙන්න. ඕවා නම් මොනවාද මේ? ඒක නෙමෙයි. අර උඹ මේ මොකක්ද අර කිව්වේ මේ අර රූම් එකේ හිටියේ ආන් ඒ මගුලක් කිව්වේ උඹ. ආන් ඒ කෙල්ල උඹ දන්නවද? කවුද? අර උඹේ කලින් සඳුනිද? ඕකිනම් ඔහොම්මම තමා බං. හන පැලෙන්න ගන්න බං ඔය උම්මනේ උන්ට. නෑ බං. දුල් නිදේ බං. උඹලා නංගි බං නංගි. ඒකි බං රූම් එකේ හිටියේ. නංගිද? මේකිට දෙකකින් ලැජ්ජායි බෑ. මං ගිහින් එන්නම් බං. බයි.